හායි කියලා කියනවා මාතර ඉන්න ඔක්කොටම. ඉතින් අපි ඇවිල්ලා ඉන්නවා මාතරට. ගොඩාක් ආදරෙන් ආරාධනා කරනවා එන්න කියලා ඔක්කොටම නේද විශ්ව මොකද්ද මේ ෆෙස්ටිවල් එක? රිලැක්ස් පාටි. ඇත්තට චුට්ටක් වහිනවා. 44 නේ? ඔව් ප්ලේ කරනවා. ඉතින් එන්න කියලා කියනවා මේ විශ්ව මොනවද කියන්න තියෙනවද? කියන්න තියෙන ඉතින් ඔක්කොලා අපිට මාතරට එන්න. එයාගේ අරවටම ඉස්සල්ලාම හරි. ඔව් ඒ කියන ගමන් කියන ඉතින් චුට්ටක් වයින් දැන් නම් වැහැලා ඉවරයි ඔක්කොම කියන එන්න ඉක්මනට රෑ 9 විතර එනකන් අපි ඉන්නවා. මට ආදරය කරන කට්ටියට පුළුවන් මාත් එක්ක කතා කරන්න. මාත් එක්ක සෙල්ෆිස් ගන්න. ඉතින් ඒ ඔක්කොටම ආරාධනා කරනවා එන්න කියලා. කතා කරන්න ආසාවෙන් ඉන්නවනම් ඒගොල්ලෝ ඔක්කොටම අද මාත් එක්ක කතා කරන්න හැකියාව හම්බ වෙනවා. නෑ නෑ මම මාරගෙනකන්. මම ඇවිල්ලා ඉන්නේ අද ඔයගොල්ලොත් එක්ක කතා කරන්නමයි මාතරට. ඉතින් එන්න කියලා කියනවා ඔක්කොටම. ගොඩක් මැසේජස් එනවා. හායි කොහමද? සමිත් අහනවා. හායි මම හොඳින්. සුභාෂි හායි කියනවා. හායි කියන ඔක්කොගෙම නම් කියාගෙන යන්න බෑ. ඔක්කොටම හායි කියලා කියනවා. සුපුන් විශ්ව අම්මා විශ්වයා ගන්නවා අම්මා විශ්වලු. ජනිත් හායි කියලා කියනවා. දිලිනි ඉන්නවා අපිත් එක්ක ඇවිල්ලා මේ දිල්ලිය පෙන්නන්න බෑ අපිට. දැම්ම දිල්ලිය පෙන්නන්න බෑ. දිල්ලි තාම රෙඩි වෙලා නැහැ ඉඳගෙන ඉන්නවා. චග්ගා ලෙවල් නිකන් හායි කියලා කොහෙද කියලා අහන මාතර කොටුව ක්‍රීඩා මොකද මාතර කොටුව ග්‍රවුන්ඩ් එකේ අපි ඉන්නේ. ඔව් රැට එනවා දැන් බෑ. ඔව් අපිට දිල්ලිය පෙන්නන්න බෑ. අපිට දැන් දිල්ලි තාම රෙඩි දිල්ලිය දැක්කොත් හරිම ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ආරාධනා කරන ඔක්කොම එන්න කියලා මේ අපි ඔක්කොම රැට හමු වෙමු. මොකද අර වචනේ සැබෑ ආදරය මාතරදී හමු විය එක. සැබෑ ආදරේ කිරිපත් ගොඩ කිව්වනේ මම. ඔව් සැබෑ ආදරේ කිරිපත් ගොඩ සිට මාත්. ඔය ඒ කවුද වගේ යාළුවගේ කෙනා කියලා කිව්වනේ. ඉගෙනුම කවුද එන්නේ කියලා. මේ විදිහට අපිට ගොඩාක් ෆෝන් කෝල්ස් එනවා. ඉතින් අපි ඔක්කොගමලගේ ඉල්ලන්නේ මාතර කොටුව ක්‍රීඩාංගණයට එන්න. කවුද කිරිපත් ගොඩ ඉඳලා වගේ යාළුවෙක් කෙනා කිව්වනේ. කිරිපත් ගොඩ සිට වෙනුර හේෂාන් පැමිණෙනවා. ඇත්තටම ඉතින් අපි ඈනකන් ඉන්න බලමු සැබෑ ආදරේ අද මාතර ඕකේ බයි අපි හම්බ වෙන්නේ.